ආයුර්වේද ප්‍රතිකාර කියන්නේ ගොඩාක් කල් ගත වෙන දෙයක් කියලා සමාජයේ මිත්‍යා මතයක් තියෙනවා. හැබැයි ආයුර්වේද ප්‍රතිකාර කියන්නේ එහෙම එකක් නෙමෙයි. ඉතාමත් ඉක්මනින් හොඳ කරන්න පුළුවන්. ඉතාමත් ඉක්මන් ප්‍රතිඵල තියෙන වෛද්‍ය ක්‍රමයක් තමයි ආයුර්වේද ප්‍රතිකාර කියලා කියන්නේ. මම වෛද්‍ය මහේෂ් ජයතිලක. මම ආයුර්වේද වෛද්‍යවරයෙක්. මම ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් නගරයේ ආයුර්වේද ප්‍රතිකාර කටයුතු සිදු කරගෙන යනවා. මම අද ටිකක් සතුටුදායක ආරංචියක් අරගෙන මම ඕස්ට්‍රේලියාවේදී ප්‍රතිකාර කරපු පළවෙනි රෝගියා සම්පූර්ණයෙන්ම සුවපත් වුණා. ඉතින් එයාගේ රිවිව් එක ගැන සාකච්ඡා කරන්න තමයි මම අද මේ වීඩියෝ එක කරන්නේ. ඔයගොල්ලෝ දන්නවා ඇති මම ඕස්ට්‍රේලියාවේ වෛද්‍ය ප්‍රතිකාර පටන් ගන්න ලොකු කාලයක් නෑ. මාසයක් විතර ඇති. ඉතින් මගේ පළවෙනි රෝගියාගේ ප්‍රතිකාර කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් කරා. ප්‍රතිකාර කටයුතු අවසන් කරලා අපි යම්කිසි කෙටි කාලයක් නිරීක්ෂණ මට්ටමේ තියලා දැන් සම්පූර්ණයෙන් ප්‍රතිකාර කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් කරලා තියෙනවා. මම ඒක ගැන විස්තරයක් කරන්න තමයි අද වීඩියෝ එක කරන්නේ. මේ රෝගියා මගේ ළඟට එන්නේ එයාගේ කොන්දේ කැක්කුමක් තියෙනවා කියලා සෑහෙන අමාරු වෙලා දවස් කීපයක් රෙස්ට් කරලා විවිධ ප්‍රතිකාර කටයුතු කරන්න ආරම්භ කරපු අවස්ථාවක තමයි මගේ ළඟට එන්නේ. මෙයාගේ මේ කොන්දේ කැක්කුමට ගොඩක්ම හේතු වෙලා තිබුණේ මෙයාගේ රැකියාවේ ස්වභාවය සහ මෙයාගේ ඉතා කාර්යබහුල ජීවන රටාව. මෙයා ඕස්ට්‍රේලියාවේ ජීවත් වන හෙද නිලධාරිනියක්. ඉතින් මෙයාගේ ජොබ් එකේ වැඩ කටයුතු කරනකොට ගොඩක් මහන්සි වෙලා තිබුණා. ඉතින් ඒකත් එක්ක එයාගේ කොන්දේ කැක්කුමක් ඇවිල්ලා තිබුණා. මගේ ළඟට එනකොට රිපෝට්ස් අරගෙන තිබුණේ. රිපෝට් වලින් කියවලා තිබුණේ L45S1 කියන ඒ ඒරියා එකේ පුංචි වෙනස් වීම් කීපයක් තියෙනවා කියලා. අපි තේරෙන භාෂාවෙන් කතා කරොත් එහෙම කොඳු වැටපෙළියේ පහළම කොටසේ අපි කලිසමේ බෙල්ට් එක දාන්නේ, අපි කලිසමක් අඳින්නේ. අන්න ඒ හරියේ ආශ්‍රිතව ඇතිවන කොඳු වැටපෙළියේ තමයි වේදනා තත්ත්වය ඇති වෙලා තිබුණේ. මෙතනදී හර්නියේෂන් එකක් අඳුනගෙන තිබුණා. ඒ කියන්නේ කොඳු වැට පේලිය කොඳු වැට පුරුක් දෙකක් අතර තියෙන ජෙල් එක චුට්ටක් එළියට ඇවිල්ලා ඒක ස්නායු පද්ධතියේ ස්නායු මාර්ගයත් එක්ක තෙරපීමකට ලක් වෙලා එතනින් කැක්කුමක් ඇවිල්ලා තිබුණා. මේ කැක්කුම අපි ළඟට එනකොට ඉතාමත් ලොකුවට තිබුණා. එයාට ඉඳගෙන ඉඳලා නැගිටින්නවත් බැරි තරමට ඉඳගෙන ඉඳලා නැගිටිනකොට කකුලට අත තියලා ඒ වේට් එකෙන් නැගිටින්න ඕන, මොකක් හරි එකක් අල්ලගෙන නැගිටින්න ඕන තරමට කැක්කුම තිබුණා. අපිට මේ ට්‍රීට්මන්ට් එක ඉක්මනට ඉවර කරන්න උවමනාවක් තිබුණා. එකක් තමයි මේ අපි ඕස්ට්‍රේලියාවේදී ප්‍රතිකාර කරන පළවෙනි රෝගියා. ඒ වගේම මේ රෝගියාට ඉක්මනට මෙයාගේ වැඩ කටයුතු වලට යන්න තිබුණා. රාජකාරියට වාර්තා කරන්න තිබුණා. ඒ වෙනකොටත් එයා නිමාඩු අරගෙන හිටියේ යම්කිසි කාල සීමාවක් තුරට. ඉතින් අපිට සිද්ධ වුණා ඉක්මනට ඉක්මනින් මේ ප්‍රතිකාර කටයුතු ඉවර කරන්න. රෝගියාටත් ලොකු ඕනකමක් තිබුණා මේක හොඳ කරගන්න. ඒ වගේම ඉතාමත් දැඩි විශ්වාසයකින් වෛද්‍ය උපදෙස් අනුව මෙයා කටයුතු කරා. ඉතින් ඒක නිසා අපිට ඉතාමත් හොඳින් ඉක්මනින් මේ රෝග තත්ත්වය හොඳ කරගන්න පුළුවන්කම ලැබුණා. මුලින්ම අපි මෙයාගේ කරේ කොඳු වැටපෙළිය ආශ්‍රිතව තිබෙ ඉන්ෆ්ලමේෂන් එක අයින් කරපු එක. ඊට පස්සේ අවස්ථානුකූලව ඒ දවසේ අනුව සිද්ධ වෙන වෙනස් වීම් අනුව අපි ඖෂධ බාහිර විදිහට යෙදුවා. මෙයාගේ තිබ්බ සිටුේෂන් එකත් එක්ක අපිට අභ්‍යන්තර ඖෂධ දෙන්න ඕනුන්නේ නැහැ. ඒ කියන්නේ බොන බෙහෙත් දෙන්න ඕනුනේ නැහැ. අපි බාහිර ඖෂධ විතරයි මෙයාට පාවිච්චි කරේ. අපි දවසක් බෙහෙත් කරා. ඒ බෙහෙත් කරාට පස්සේ තුන්වෙනි දවස් වෙනකොට එයාට ගොඩක් අඩු වෙලා තිබුණා. ඊට පස්සේ අපි තව සතියකට පස්සේ තමයි ඊළඟ හතරවෙනි බෙහෙත් එක දාමු කියලා කතා වෙලා තිබුණේ. නමුත් සතියකට පස්සේ හතරවෙනි බෙහෙත් එක දාන තරමට එයාට කැක්කුමක් තිබුණේ නැහැ. ඉතින් අපි තවත් සති දෙකක් විතර අපි බලමු කියලා හිටියා. ක්‍රමිකව එයාගේ රෝග තත්ත්වය හොඳ වෙලා ගියා, රිකවර් වුණා. ඉතින් දැන් එයා සාමාන්‍ය පරිදි වැඩ කටයුතු කරගෙන යනවා. ඉතින් අපිට හරිම සතුටුයි අපේ පළවෙනි රෝගියා ඉතාමත් සාර්ථක විදිහට ඉතාමත් කෙටි කාලයකින් මේ විදිහට සුවපත් වෙච්ච එක සම්බන්ධව දැන් එයා තමන්ගේ වැඩ කටයුතු සාමාන්‍ය විදිහට කරගෙන සාමාන්‍ය විදිහට රැකියා කටයුතු සිද්ධ කරගෙන ඉන්නවා. ඉතින් අපිට හරිම සතුටුයි මේ වගේ දේවල් අහන්න දකින්න ලැබෙනකොට. ඉතින් ඕක ගැන තමයි අපිට දැනුවත් කරන්න ඕන උනේ. ආයුර්වේද ප්‍රතිකාර කියන්නේ ගොඩාක් කල් ගත වෙන දෙයක් කියලා සමාජයේ මිත්‍යා මතයක් තියෙනවා. හැබැයි ආයුර්වේද ප්‍රතිකාර කියන්නේ එහෙම එකක් නෙමෙයි. ඉතාමත් ඉක්මනින් හොඳ කරන්න පුළුවන්. ඉතාමත් ඉක්මන් ප්‍රතිඵල තියෙන වෛද්‍ය ක්‍රමයක් තමයි ආයුර්වේද ප්‍රතිකාර කියලා කියන්නේ. ඉතින් බොහොම ස්තුතියි මේ වීඩියෝ එක මෙච්චර වෙලා බැලුවට. අපි ඉස්සරහදී අපෙන් සුව වෙන රෝගීන් සම්බන්ධව විස්තර මේ විදිහට ඕගොල්ලන්ට අරගෙන එන්න.